විනයට සවන් දීගෙන සිටි කලාබු රජතුමාට හොඳටම නිින්ද ගියා සුභාෂිනී බිසවගේ කුකුලමන. ඒ අතර අනෙක් බිසවවරු තමන් ලද විවේකයෙන් ප්‍රයෝජනයක් ගන්න සඳහා අංක 5 තරණ රූපරාමුවේ දැක්වෙන පරිදි රාජකීය මල්ලියනේ වාසය කරන තාපසයා වෙත ගොස් බණ අහන්න වුණා. බිසවවරු බණ අසන අතරතුර කලාපු රජු නිින්දෙන් අවදි වුණ බවයි මෙම සුපසන්න කරවේ ඉහළ මුදුනේ නැති අංක 6 තරණ රූපරාමුව පෙන්වා දෙන්නේ. සුභාෂිනී ස්වාමීන් කලාපු රජතුමනි කලකට පසුව මම සුවදායක නිින්දක් ලැබුවා සුභාෂිනී. මේ රාජකීය උයන හරි සුවදායක තැනක් නේ. හමායන සිසිල් සුලං රැල්ල හරි රජතුමනි මම නම් ඇයට තියෙන්නේ රජතුමනි. ඔව් මට නෑ නිින්දේ. ඇයි? රජතුමාගේ සිරුරු නැති නතුරුවන් වසන්න පුළුවන් නේ. මම නිදාගත්තේ නෑ. නුඹ එහෙනම් මට ඒ තරමටම ආදරේ ඈ. මම රජතුමාට ජයගන්න ඒ නුඹ කොහෙද අපේ අනෙක් අන්තපුර ස්ත්‍රී? කොහේ කොතන ගිහින්ද වෙන්නේ නැත්තේ? ඕනේ බලන්න. බලන්න? ඔව් රජතුමනි බලන්න. මොකාගෙන් බලන්න? තාපසතුමාගෙන් බලන්න. කොහේ සිටින තාපසයෙක්ද බල? ඒ රජතුමනි ඉන්නවා. කොහෙද? මේ රාජකීය මල්ලියනේ ඈත කුණේ. මොනවා? ඉතින් රජතුමනි තාපස කෙනෙක් පදිංචි වී මේ ඈතක සිට. අනේ රජතුමනි හරිය ලස්සනට බණ කියනවා රජතුමනි. ඒ බොල මගේ රාජකීය මල්ලියනේ මගේ අවසරයක් නැතුව කෙසේද තාපසයෙන් පදිංචි වෙන්නේ? මහසිරිතුමාගේ අවසර දී ඇත්තේ. මේක මට අයිති මල්ලියද? මාදෙනෙන්ට බෑ මේක එක එක පදිංචි කරවන්න. එයාට අවශ්‍ය අන්තට අනේ කලාප රජතුමනි එතුමා හොඳ සිල්වත් තාපසතුමෙක් හිමාලයෙන් සිල්වත් තාපසවරු ගෑනුට බණ කියනවද බල? කියනවද? ඒක වනචරිත. කර්මතේ. මොකක්ද අතපය කන්නාස